හරි එතකොට අපි අද කතා කරන්න යන්නේ බොරුවින් කොස්ට් එක LKS 23. හරි එතකොට අපි ඒකෙදි බලන්න යන්නේ මොකක්ද බොරුවින් කොස්ට් එක කියන්නේ මොකක්ද ක්වොලිෆයිං ඇසෙට් එකක් කියලා කියන්නේ ඊට පස්සේ බොරුවින් කොස්ට් එක කැපිටලයිස් කරනවද එක්ස්පෙන්ස් කරනවද කියලා අඳුරගන්නේ කොහොමද ඒ වගේම බොරුවින් කොස්ට් එක කොහොමද අපි accounts කරන්නේ ඒ වගේම මොනවාද ඒකේ අවසානට තියෙන disclosure requirement ටික අපි බොරුවින් කොස්ට් එක ගැන කතා කරද්දී. ඒතර ඔය ටික තමයි අපි කතා කරන්න යන්නේ. හරි එතකොට බොරුවින් කොස්ට් කියලා සිංහලෙන් කිව්වොත් ඒ කියන්නේ අර ණය ගැනුම් පිරිවැය. එතකොට අපි දැන් කතා කරන්න යන්නේ ඒක ගැන. මේක එච්චර එහෙම අමාරු පාඩමක් නෙමෙයි මේක ලේසි. මේ මම අවසානට MCQ ටිකකුත් දාන්නම් ලින්ක් එක. හරි එතකොට LKS 22 ගත්තොත් LKS 23 ගත්තොත් LKS 23 ඔබ්ජෙක්ටිව් එක තියෙන්නේ ඩිස්ක්‍රයිබ් කරනවා එහෙම නැත්නම් accounting treatment එක මොකක්ද කියලා identify කරනවා borrowing cost එකට. එතකොට ස්කෝප් එක ඇවිත් තියෙනවා බොරුවෙන් කොස්ට් එක කරනකොට මෙතනදී අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා LKS 23ට අනුව qualifying asset කියන ඒවා නැත්නම් සුදුසුකම් ලද වත්කම් කියන ඒවාට එන්නේ නැහැ. මෙතන මේ තියෙන biological asset නැත්නම් LKS 41 යටතේ තියෙන agriculture කියන LKS එක යටතේ තියෙන biological asset කියන ඒවා අපි ගන්නෙ නැහැ LKS 23ට අදාළව qualifying asset කියන එක යටතට. ඒ වගේම තමයි inventories ගන්නෙ නැහැ මොනවාද manufactured එහෙම නැත්නම් produced in large quantities on a repetitive basis. ඒ කියන්නේ එක දිගට හදනවනම් දන්නවනේ සාමාන්‍යයෙන් ඒක එක්සැම්පල් එකක් ඔය ගාමන්ටල් වගේ හරි එහෙම නැත්නම් එකම භාණ්ඩයක් එක දිගටම හදනවනම් සැරෙන් සැරේ එක දිගටම එකම භාණ්ඩයක් හදනවනම් ඒතර ඒ වගේව ගන්නේ නැහැ. හරි එතකොට මේ දෙක මතක තියාගන්න ඕනේ අපි LKS system ට අනුව biological asset කියන එක සහ මෙතන මේ repetitive basis හදන production ගන්නේ නැහැ කියන එක මතක තියාගන්න. ඊළඟට බොරුවින් කොස්ට් කියන්නේ මොකක්ද කියලා බලමු. එතකොට බොරුවින් කොස්ට් කියලා කියන්නේ අපි මොකක් හරි ඇසෙට් එකක් හදන්න හරි කන්ස්ට්‍රක්ට් කරන්න හරි මොකක් හරි දෙයකට ලෝන් එකක් විදිහට ගත්තොත් එහෙම නැත්නම් ණයක් ගත්තොත් එතකොට මේ ණය සම්බන්ධව අපිට ගෙවන්න වෙනවා කොස්ට් එකක්. ඒකේ තියෙනවා අනිවාර්යෙන් ෆයිනෑන්ෂල් කොස්ට් එකක්. එතකොට මේ ෆයිනෑන්ෂල් කොස්ට් එක ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆයිනෑන්ෂියල් චාර්ජ් එකක් වෙන්න පුළුවන් LKS 14 අදාළව ලීස් වලට අදාළව. ලීස් චාර්ජ් එකක් වෙන්න පුළුවන් නැත්නම් ලීස් ඉන්ට්‍රස්ට් කියලා කියනවා. ඒ වගේම නැත්නම් එක්ස්චේන්ජ් ඩිෆරන්ස් එකක් වෙන්න පුළුවන් ෆොරින් කරන්සි බොරුවින්ග්ස් වල. ඒතකොට ওই තුනම බොරුවින් කොස්ට් වලට අදාළයි. එතකොට මතක තියාගන්න ඕනේ බොරුවින් කොස්ට් කිව්වහම ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් කියන එක නැත්නම් ෆයිනෑන්ස් කොස්ට් කියන එක විතරක් නෙමෙයි එන්නේ මේ තුනම අදාළ වෙනවා අපේ කතා කරන බොරුවින් කොස්ට් කියන එකට. ඊළඟට හරි එතකොට කෝ ප්‍රින්සිපල් එක නැත්නම් අපි බොරුවින් කොස්ට් එකක් කොහොමද අඳුරගන්නේ කියලා කිව්වොත් එහෙම මතක තියාගන්න ඕනේ directly attributable to the acquisition construction or production of a qualifying asset from part of a cost of the asset other borrowing cost recognized as the expense ඒ කියලා කියන්නේ එතකොට අනිවාර්යයෙන්ම මේක acquisition එකක් හරි construction එකක් හරි production එකක් හරි වෙන්න ඕනේ. හැබැයි අර මම කලින් කිව්වා qualifying asset වලට එන්නේ නැහැ කියලා දේවල් දෙකක්. ඒ දේවල් දෙක ඇරෙන්න අනිත් ඕනම qualifying asset එකකට මේ acquisition එකක් හරි construction එකක් හරි production එකක් හරි අදාළව නම් මේ loan එක අරන් තියෙන්නේ. ඒතකොට මේකට අදාළ finance cost එක යන්නේ ඒකට අදාළව නම් qualifying asset එකට අදාළව නම් අපිට ඒක cost එකට ඒ කියන්නේ සම් ප්‍රමාණයක් cost එකට අදාළ කරන්නත් පුළුවන්. නැත්නම් cost එකට capitalize කරන්නත් පුළුවන්. ඒ වගේම ඉතුරු කෑල්ල අපිට ඒකට expense කරන්න පුළුවන්. ඒකට expense කරන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් අපිට capitalize කරාට පස්සේ. ඒක තමයි අතර core principle එක විදිහට තියෙන්නේ. ඊළඟට borrowing cost එක qualifying asset එකට අදාළව නම් අපිට පුළුවන් ඒක ඒ කියන්නේ සම්පූර්ණම cost එක නෙමෙයි අපිට part එකක් ඒක cost එකට capitalize කරන්න පුළුවන් qualifying asset වලට අදාළ නම් ඒ වගේම qualifying asset වලට අදාළ නැතුව normal borrowings නම් එතකොට අපි ඒක recognize කරනවා ඒකේ cost එක expense එකක් විදියට ඒක ඉතින් normal දන්නවනේ ඊළඟට qualifying asset එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. දැන් අර අපි ඉස්සෙල්ලා කිව්වා qualifying asset වලට අදාළ වෙන්නේ නැහැ කියලා දේවල් දෙකක්. ඒතකොට මේ දෙක ඇරෙන්න තමයි මේ කියන්නේ. හොඳ. හරි. එතකොට ඒක කියලා තියෙනවා substantial. ඒ කියන්නේ අපි දැන් මේ asset එක
විකුණන්න හෝ එහෙම නැත්නම් පාවිච්චි කරන්න ගන්න හදනකොට ඒකට සබස්ටෑන්ෂියල් පීරියඩ් ඔෆ් ටයිම් එකක් යනවලු ඒක රෙඩි වෙන්න. එකපාරට රෙඩි වෙන්නේ නැහැ. සබස්ටෑන්ෂියල් පීරියඩ් ඔෆ් ටයිම් එකක් අනිවාර්යයෙන්ම ගන්නවා මේ ඇසෙට් එක එක්කෝ යූස් කරන්න එක්කෝ එහෙම නැත්නම් විකුණන්න. එතකොට ඒකට දැන් එක්සාම්පල්ස් අපිට දීලා තියෙනවා. දැන් මෙතන මේකේ පළවෙනි එක්සාම්පල් එක දීලා තියෙන්නේ ඉන්වෙන්ටරිස් කියලා. එතකොට ඉන්වෙන්ටරිස් කියවම පටල ගන්න එපා. කලින් එකේ කිව්ව ඉන්වෙන්ටරිස් සහ මේකේ කිව්ව ඉන්වෙන්ටරිස් දෙකක්. දැන් කලින් එකේ කිව්ව ඉන්වෙන්ටරිස් මෙතනට අදාළ වෙන්නේ නැහැ. මොකද ඒක ක්වොලිෆයිං ඇසෙට් එකක් නෙමෙයි නිසා මෙතනදී ඉන්වෙන්ටරිස් කියලා කියන්නේ ඒ අර කලින් කියපු එක ඇරෙන්න අනිත් ඔක්කොම ඉන්වෙන්ටරිස් වර්ග ටික මෙතනට ගන්න පුළුවන්. එහෙම නැත්නම් රිපිටිටිව් බේසිස් හදන ප්‍රොඩක්ෂන් එක තියෙන ඉන්වෙන්ටරිස් ඇරෙන්න අනිත් ඔක්කොම දේවල් ටික මෙතනට ඉන්වෙන්ටරිස් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ manufacturing plant, power generation facilities, intangible assets, investment properties. හරි. ඊට පස්සේ financial asset and inventories that are manufactured or otherwise produced over short term of period are not qualifying asset that are ready for their intended use or sale when acquired are not qualifying asset. උතර මෙතන කියලා තියෙනවා තවත් qualifying asset අඳුරගන්න අපිට තියෙන condition එකක් short period of time එකක් නම් යන්නේ produce කරන්න හරි manufacture කරන්න හරි. ඒතර අපි ඒක qualifying asset එකක් විතර අඳුරගන්නේ නැහැ. මොකද අපි කලින් කිව්වා substantial period of time එකක් යන්න ඕනේ මේක අපිට recognize කරගන්න නම්. ඒතර substantial period of time එකක් කියන්නේ නැත්තම් ඒක qualifying asset එකක් විතර අපි සලකන්නේ නැහැ. එකක් ඊට පස්සේ කියලා තියෙනවා අපි acquire කරගන්නකොට asset එක acquire කරගන්නකොට ඒ කියන්නේ purchase එකක් වගේ ගත්තොත් acquire කරගන්නකොට ඒක ගත්ත ගමම්ම යස් එකට හරි සෙල් එකට හරි රෙඩි නම් ඒ වෙලා නම යස් කරන්න හරි ඒ වෙලාම සෙල් කරන්න හරි පුළුවන්නම් ඒකත් කොලිෆයින් සෙට්ටන්න මේ කියලා කියනවා. ඊළඟට කොහොමද අපි බොරුවින් කොස්ට් එක අඳුරගන්න පුළුවන් ඔප්ෂන් දෙක. එතර මං කලිනුත් කිව්වා බොරුවින් කොස්ට් එක අපිට අඳුරගන්නකොට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තියෙනවා කැපිටලයිස් කරන්න පුළුවන් නැත්නම් කොහොමත් එක්ස්පෙන්ස් කරනවා ඔක්කොම කියලා. එතකොට ඔප්ෂන් 1 එකට ගියොත් ඔප්ෂන් 1 එකේදී අපිට කියනවා borrowing costs that are directly attributable to the acquisition, construction or production of qualifying asset. එතකොට මෙතනදී මේ qualifying asset එකට directly attribute කරගන්න පුළුවන් එකක් නම් අපිට ඒක capitalize කරන්න පුළුවන් part එකක්. සම්පූර්ණම borrowing cost එක capitalize කරන්න පුළුවන් කියන්නේ මේ කියන්නේ part එකක් capitalize කරන්න පුළුවන්. එතකොට මේ option එකේදී ඉතුරු ටික අර capitalize කරන්න බැරි borrowing cost එක expense එකක් විදිහට අපි සලකනවා. ඒ වගේම option 2 එකේදී එතකොට capitalize part එකක් නැහැ. ඔක්කොම ටික expense තමයි කරන්නේ. හරි. එතකොට ඒකේ කියලා තියෙන option 2 එකේ recognize other borrowing cost as an expense in the period of which incurs them. ඒක සිදු වෙච්ච අවුරුද්දේ වියදමක් විදිහට අපි ඒක සලකනවා. හරි. ඊළඟට accounting. ඊළඟට accounting එකට ගියොත් එහෙම accounting එකේ කියලා තියෙනවා capitalization of borrowing cost, specific borrowings තියෙන්න පුළුවන්, general borrowings තියෙන්න පුළුවන්. ඒතර මෙහෙමයි. අපිට දැන් සමහර කම්පැනි වල තියෙනවා බිල්ඩින් එකක් හදන්නම ගත්ත ලෝන් එකක්. එතකොට ඒක ඒ ලෝන් එක අරන් තියෙන්නේ වෙන මුකුත් දෙයකට පාවිච්චි කරන්න නෙමෙයි බිල්ඩින් එක හදන පර්පස් එක සඳහාම විතරයි. එතකොට බිල්ඩින් එක හදන පර්පස් එකටම ගත්තා නම් එතකොට අපි ඒකට කියනවා මේ ලෝන් එක අරන් තියෙන්නේ යාට ස්පෙસિෆික් දෙයක් කරන්න. එතකොට අපි කියනවා ස්පෙસિෆික් borrowings කියලා. එතකොට ඒ දේ පාවිච්චි කරලා තියෙන්නේ ඒ දෙයට විතරයි. ඒ කියන්නේ බිල්ඩින් එක හදන වැඩේට විතරයි අරන් තියෙන්නේ පර්පස් එක තියාගෙන. එතකොට අපි ඒව ස්පෙસિෆික් borrowing කියලා කියනවා. එතකොට අපි ස්පෙසිෆික් borrowing වලට accounts කරනකොට actual cost incurred වෙච්ච එකෙන් අඩු කරනවා income on temporary investment. එතකොට income of temporary investment කියලා කියන්නේ අපි ස්පෙસિෆික් borrowing එකක් ගත්තාම දැන් හිතන්න බිල්ඩින් එකක් හදන්න අපි මිලියන 15ක ණයක් ගන්නවා. හැබැයි මිලියන 15ක ණයක් ගත්තට අපි බිල්ඩින් එකක් හදන්න කොන්ට්‍රැක්ටර් කෙනෙක්ට දුන්නොත් කොන්ට්‍රැක්ට් එකක් එයා මිලියන 15ම අපේ මුලදී ඉල්ලන්නේ නැහැ. අපි දෙන්නෙත් නැහැ මුලදී මෙයාට. බිල්ඩින් එක හදන්න පටන් ගත්ත මොහොතේ අපි දෙන්නේ නැහැ එයාට මිලියන 15ම හදලා දෙන්න කියලා. එයා හදන පාට් එකෙන් පාට් එකට තමයි අපි ඒතකොට සල්ලි දෙන්නේ. එතකොට මිලියන 15 අපි ණය ගත්තට මිලියන 15ම අපිට මුලදිම ඕන වෙන්නේ නැහැ. සමහරවිට අවුරුද්දක් යද්දි තමයි මිලියන 10ක් ඕන වෙන්නේ. මුලින් ඕන වෙන්නේ මිලියන 5යි. එතකොට ඒ වගේ අපිට excess amount එකක් තියෙනවා borrowings වල. නැත්තම් utilize වෙන්නේ නැති ප්‍රමාණයක් තියෙනවා මුලදී. එතකොට ඒ utilize වෙන්නේ නැති ප්‍රමාණයට අපිට පුළුවන් ඒක investment එකක් කරන්න. ඉන්වස්ට්මන්ට් එකක් කියලා කියන්නේ ෆික්ස් ඩිපොසිට් එකක් හෝ මොකක් හරි දෙයක ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා
ආයෙත් ඒ බොරුවෙන් එක ඕන වෙනකොට එහෙම නැත්නම් කොන්ට්‍රැක්ට් එකට ගෙවන්න ඕන වෙනකොට ඒක ගන්නවා. එතකොට හැබැයි ඒක ඉන්කම් එකක් තියෙනවා. ඉන්ට්‍රස්ටිං දැන් ෆික්ස් ඩිපොසිට් එකක් වගේ නම් ඒකේ ඉන්ට්‍රස්ට් ඉන්කම් එකක් එතකොට අපිට හම්බෙලා තියෙනවා. නැත්නම් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් අපිට හම්බෙලා තියෙනවා. එතකොට අපි අර අපිට ගියපු ඇක්චුවල් කොස්ට් එකෙන් අර හම්බෙච්ච ටෙම්පරරි ඉන්කම් එක අඩු කරලා තමයි ස්පෙસિෆික් බොරුවින් වල නම් අපි කවුන්ට්ස් කරන්නේ. එතකොට ජෙනරල් බොරුවින්ස් නම් ජෙනරල් බොරුවින්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කම්පැනියක් ලෝන් ගන්නවා. එතකොට එයාලට ස්පෙસિෆික් පර්පස් එකක් නැහැ මේ ලෝන් එක මේකට ගන්නවා කියලා. එයාලා සාමාන්‍යයෙන් ලෝන් ගන්නවා අරන් තියාගන්නවා. එතකොට එයාලේ ලෝන් අරන් තියාගන්නේ වගේ හිතනවා හරි මෙතනින් දැන් මිලියන 30ක විතර යාලා ඔක්කොම ලෝන් අරන් තියනවා. එතනින් යාලා හිතනවා මිලියන 15ක් දානවා බිලියන් එකක් හදන්න කියලා. එතකොට යාලා අර අරන් තියෙන ලෝන් වලින් තමයි මිලියන 15ක් දාන්නේ. නැතුව යාලා ස්පෙસિෆික් ලෝන් එකක් ගන්නෙ නෑ මේ බිල්ඩින් එක හදන වැඩේටම කියලා. එතකොට මේ වගේ වෙලාවක නම් අපි බොරුවෙන් කොස්ට් එක කවුන්ට්ස් කරනකොට හදනවා කැපිටලයිසේෂන් රේට් කියලා එකක්. ඉස්සරහට ගානකදී කතා කරමු මේක. මෙතන මතක තියාගන්න ඕනේ ස්පෙસિෆික් බොරුවෙන් නම් ඇක්චුවල් කොස්ට් එකෙන් අඩු කරනවා ටෙම්පරරි ඉන්කම්. ජෙනරල් බොරුවින්ස් නම් අනිවාර්යයෙන්ම කැපිටලයිසේෂන් රේට් එක යූස් කරලා තමයි එකවුන්ට්ස් කරන්නේ. හරි. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ period of capitalization. ඒ කියන්නේ capitalization එකක් කරනකොට දැන් borrowings වල අපි කිව්වා option දෙකක් තියෙනවා capitalize කරන්නත් පුළුවන් expense කරන්නත් පුළුවන් capitalize කරනවා නම් අපි මොනවාද capitalize කරන period ටික කියන එක තමයි දැන් බලන්න යන්නේ. එතකොට පළවෙනි එක තියෙනවා commencement of the capitalization. හරි. එතකොට මේකදී අපි දැන් මුලින් බලන්න යන්නේ period of capitalization වල commencement of capitalization. එතකොට commencement of capitalization වල කියන්නේ අපිට capitalization එක පටන් ගන්න criteria නැත්නම් condition තුනක් තියෙනවා. ඒ condition තුනම fulfill වෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේ capitalization පටන් ගන්න පුළුවන්. හරි. එතකොට ඒ condition තුන තමයි it incurs expenditure for the asset. දෙක it incurs borrowing cost and it undertakes activities that are necessary to prepare the asset for the intended use or sale. එතකොට ඒකට අපි වියදම් දරලා තියෙන්න ඕනේ. ඒ වගේම borrowing cost එකක් ඒකට ගිහින් තියෙන්න ඕනේ. ඒ වගේම ඒක අර අපේ intended use එකට හරි sale එකට හරි prepare කරන්න අවශ්‍ය කරන activities අපි පටන් අරන් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක capitalize කරන්න පටන් ගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි එක commencement of capitalization වලින් කියලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එකෙන් කියලා තියෙනවා suspension of capitalization. එතකොට suspension කියන්නේ తాවකාලිකව නවත්තනවා කියන අදහස. එතකොට ඒකෙදි කියනවා an entity shall suspend capitalization during extended period in which it suspends active development of qualifying asset holding partially completed asset. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි කන්ස්ට්‍රක්ෂන් එකක් කරගෙන යනකොට දැන් කොරෝනා නිසා අපිට නවත්තන්න වෙන්න පුළුවන් తాවකාලිකව අපේ කන්ස්ට්‍රක්ෂන් සයිට් එක. මිනිස් සේවකයන්ට ගෙන්න ගන්න බැරි නිසා తాවකාලිකව නවත්තන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ ටෙම්පරරි නවත්තන්න. දිගටම නවත්තනවා කියන එක නෙමෙයි ටෙම්පරරි නවත්තනවා අපේ කන්ස්ට්‍රක්ෂන් එක. මාස දෙකකට හෝ මාස 3කට හෝ ඒ වගේ කෙටි කාලයකට නවත්තනවා. ඒතර එහෙම වුණොත් එහෙම අපිට borrowing cost එකක් ගියොත් එහෙම ඒ කාලෙට අපිට ඒ කාලෙට යන borrowing cost එක capitalization වලට අදාළ කරගන්න බෑ. ඒතර capitalization එක suspension කරලා තියෙන්න ඕනේ. ඊළඟට cessation of capitalization. එතකොට ඒ කියන්නේ නවත්තනවා. capitalization නවත්තන්නේ කවද්ද කියන එක. When substantially all the activities necessary to prepare the qualifying asset for its intended use or sale are complete. ඒ කියන්නේ අර intended use එකට හරි නැත්නම් sale එකට හරි අවශ්‍ය විදිහට අපේ asset එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. එහෙම නැත්නම් completed වෙලා තියෙනවා. එතකොට අපිට එතනින් එහාට අපි ලෝන් එක ගෙවන්න පරක්කු වුණොත් දැන් asset එක intended use හරි sale හරි කරන්න අද හදලා ඉවරයි. හැබැයි අපි ලබන මාසෙ වෙනකන් ඉන්නවා නම් ලෝන් එකේ ගෙවලා ඉවර කරන්න. එතකොට අපිට borrowing cost එකක් තියෙනවා ඒකේ. අන්න එහෙම වෙන අවස්ථාවකදී මේ borrowing cost එක අපිට capitalize කරන්න බෑ. මොකද asset එක completed වෙලා ඉවරයි.
එතකොට ඒකට අපි කැපිටලයිස් කරන්න බෑ. අපි කැපිටලයිසේෂන් නවත්තලා තියෙන්නේ ඒක හදන්න ඉවරුනායින් පස්සේ සම්පූර්ණයෙන්ම ඉවරුනාට පස්සේ දවසේ අපි නවත්තනවා. ඊළඟට අපිට කියන්නේ disclosure requirement. ගොඩ මේ තියෙන්නේ මොනවාද අපි ෆයිනෑන්ෂියල් රිපෝර්ට් වල මොනවාද පෙන්වන්න ඕන කියන එක. ඒක පළවෙනි එක amount of borrowing cost capitalized during the period. ඒ කියන්නේ අපි කොච්චරක් capitalize කරාද කියන එක asset එකට borrowing cost වලින්. ඊළඟට capitalization rate එකක් use කරා නම් ඒ rate එක use කරලා අපි ගත්ත capitalization වලට eligible capitalization rate එකෙන් දැන් උදාහරණයක් විදිහට අපිට capitalization rate එකක් use කරේ නැත්නම් එතකොට අපි කෙලින්ම asset එකට attributable කරන්න පුළුවන් ටිකට capitalization capitalize කරන්න පුළුවන් ටික ගන්නවා borrowing cost එක. capitalization rate එකක් use කරොත් අපි ඒක වෙනමම capitalization එකට eligible වෙනම capital මේ borrowing cost එක වෙනම අඳුර ගන්නවා. ඒතර අපි මේ දෙකට අදාළවම ඔක අපි පෙන්වන්න ඕනේ ක්‍රම දෙකෙන් මොන ක්‍රමයකට කරා. හරි ওই ටික තමයි තියරි ටික තියෙන්නේ. ගානේ අපිට කියලා තියෙනවා එක්සැම්පල් 1 එකේ Apollo PLC එක බොරෝ කරාලු 1 million loan එකක් interest rate එක 10% ලු ඊට පස්සේ කියලා තියෙනවා loan එක හම්බෙලා තියෙන අප්‍රේල් 1 ඒ වගේම යූටිලයිස් වෙලා තියෙන්නේ අප්‍රේල් 1 ලක්ෂ 3යිලු ලක්ෂ 10ක් ගත්තට ලක්ෂ 3යිලු යූටිලයිස් වුණේ. එතකොට එතන අපිට තේරෙනවා ලක්ෂ 7ක් යූටිලයිස් වෙලා නැහැ කියලා. ඊට පස්සේ අප්‍රේල් 1 අර රිමේනින් amount එක එහෙම නැත්නම් ලක්ෂ 7 ඩිපොසිට් කරාලු බැංක් එකක. ඒකට ඒකට ඉන්ට්‍රස්ට් එකක් හම්බුනාලු 106ක අවුරුද්දට 106ක. ඊට පස්සේ කියනවා සම්පූර්ණම amount එක withdraw කරලා 2015 දෙසැම්බර් 31st වලට අපි ගෙව්වලු contract එකට සම්පූර්ණ amount එක. එතකොට එදාටම construction එක complete and ready for use වුණාලු. එතකොට company එක ලෝන් එක රිටර්න් කරේ බැංක් එකට 2016 මාර්තු 31 ලු. හරි. එතකොට ওই ටික තමයි පොයින්ට් ටික තියෙන්නේ. generation facility was available for use. හරි. එතකොට ඒක හදලා ඉවර වෙලා තිනවා කලින්. හරි. දැන් තියෙන්නේ ගාන හදන්න මම හරි. ඒක අපි ගාන හදමු මං අහන්නම් මට කියන්නකෝ මේ කොහොමද එතකොට එන්න ඕනේ කියලා. හරි. පළවෙනියටම මට කියන්නකෝ මේකේ borrowing cost එක කීයද කියලා සම්පූර්ණයෙන්ම. අපි ගත්ත ලෝන් එකට අදාළ borrowing cost එක කීයද? අපි ගත්ත ලෝන් එකට අදාළ borrowing cost එක කීයද? එතකොට 10 මිලියන් වලට 10%ක්නේ කොස්ට් එක නේ. ඔව් ඔව්. හරි. හරි. එතකොට borrowing cost එක හොයාගත්තා අපි. හරි. පොඩ්ඩක් ඉන්න dates. ලෝන් එක අරන් තියෙන්නේ අප්‍රේල් 1. අනේ ලෝන් එක අරන් තියෙන්නේ අප්‍රේල් 1. ෆිනිෂ් වෙලා තියෙන්නේ ඩිසෙම්බර් 31st වලට. එතකොට අවුරුද්දක් නැහැ. මාස කීයද? අවුරුද්දක් නැහැ. මාස කීයද තියෙන්නේ? ලෝන් එක අරන් තියෙන්නේ අප්‍රේල් 1 9.
කීයද එතකොට එන්නේ? හත්ත පන්දහයිනි ඔව් 75. හරි. හරි. ඔන්න අපිට දැන් අපේ ටෝටල් බොරෝවින් කොස්ට් එක මේ එනවා මල්ටිපල් මේ මල්ටිපල් හම්නේ. හරි ටෝටල් බොරෝවින් කොස්ට් එක අපිට 75000ක් ආවා. දැන් හොයාගන්න ඕනේ අර අපි කිව්වනේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා කියලා. අපේ ඇසෙට් එකට අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා අපේ ඉතුරු සල්ලි ටික. එතකොට එතන අපිට තියෙනවා ලක්ෂ 7ක්. ලක්ෂ 10න් ලක්ෂ 3ක් අපි යූටිලයිස් කරනවා. එතකොට ලක්ෂ 7ක් ඉතුරු වෙනවා. එතකොට ඒ ලක්ෂ 7 අපි ඩිපොසිට් කරනවා 6% ගානේ. හරි. එතකොට දැන් අපි හදාගන්න ඕනේ එතනින් එන අපිට ඉන්ට්‍රස්ට් ඉන්කම් එක කීයද කියන එක. එතකොට අපිට එතනින් එන ඉන්ට්‍රස්ට් ඉන්කම් එක එනවා. හරි. කීයද එන්නේ කියන්නකෝ. ලක්ෂ 7යි. 6යි අව මාස 3යි 12 9යි හරි. කීයද එන්නේ? 31යි 500නේ 31500නේ 31500. එතකොට අපිට 31500ක් එනවා අපේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක. එතකොට දැන් අපි කරන්න ඕනේ දැන් මේකෙදි අපිට අර කැපිටලයිසේෂන් රේට් කතා මොකුත් නැති නිසා කෙලින්ම ඇට්‍රිබියුටබල් නිසා නැත්නම් අර ස්පෙસિෆික් ලෝන් එකක් හින්දා මේකට අරන් තියෙන්නේ. ඒතර අපිට කෙලින්ම මේ ලෝන් එක මේකට කැපිටලයිස් කරන්න පුළුවන් නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. කරන්න තියෙන්නේ 75000න් අඩු කරනවා 31500. එතකොට කීයද එන්නේ? 43500නේ 43500. ඒතර මේ 43500ක් කියලා එන ගාන අපිට කෙලින්ම කැපිටලයිස් කරන්න පුළුවන්. මෙන්න මේ ගාන ඒතර අපිට කැපිටලයිස් කරන්න පුළුවන්. ඒතර මේ 31500ක් කියලා අපිට ආපු ගාන ඉස්සෙල්ලා 500 නේ දාන්න. 31500 මේ කොහෙටවත් යන්නේ නැහැ නේද ඒක ඔව් අරකේ ඒක අපි ඉන්කම් ස්ටේට්මන්ට් එකේ දාන්නෙත් නෑනේ වෙනත් ආදායම් වලට නෑ නෑ ඒක වෙනත් ආදායම් වලට දානවනේ. නෑ වෙනත් ආදායම් වලට දාන්නේ අරකින් අඩු කරලා දාන්න. අඩු කරලා දාන්න නිසා දාන්නේ. ඔවුනේ ඔව් එතකොට ඔව් නැත්තම් අන්බැලන්ස් නේ ඔව් හරි. මේ තියෙන්නේ හරි. එතකොට අපි 75000යි කැපිටලයිසේෂන් හරි. එතකොට අපි එතනින් ගන්නේ අපිට දැන් අපි කැල්කියුලේට් කරේ නැහැ ටෝටල් ඉන්ට්‍රස්ට් එක හරියට. අපි ටෝටල් ඉන්ට්‍රස්ට් එක ගත්තේ නැති නිසා ටෝටල් ඉන්ට්‍රස්ට් එක අරන් ඉන්නේ. ටෝටල් ඉන්ට්‍රස්ට් එක මුලින් අරගමු. ටෝටල් ඉන්ට්‍රස්ට් එකට අපි හදාගමු. දෙසෙක් 1500 ඒවත් යන්නේ හරි. ටෝටල් ඉන්ට්‍රස්ට් එක හදාගමු. ටෝටල් ඉන්ට්‍රස්ට් එක කියලා කියන්නේ ලක්ෂ 10ට 110ක් යනවා. ඒතර අපිට එනවා ලක්ෂ. ලක්ෂය ඊට පස්සේ දැන් අපිට හැත්ත පන්දහක් ඇවිත් තියෙනවා මාස 9 පිට මේටනේ කියපු ටිකට. එතකොට අපි කරන්න ඕනේ අපිට අර ආපු ටෝටල් ඉන්ට්‍රස්ට් එක ඒකේ ලක්ෂයෙන් අඩු කරනවා 75000. එතකොට අපිට එනවා 25000ක්. එතකොට අපි මේක තමයි කැපිටලයිස් කරන්නේ. කැපිටලයිස් නේ ඉන්ට්‍රස්ට් එකට දාන්න. මේක ඉන්ට්‍රස්ට් එකට මේක කැපිටලයිස් කරනවා. ඒ ගාන නම් එන සරලයි. ඒ ගානේ එච්චරයි තියෙන්නේ. ඒ ගානේ මොකක් හරි අවුලක් තියෙනවද?
ඒගැන මකර ඔලත් තිනවන දට බරවින් කොස්ට එකර නෑ අවලන මේ කොස්ට එක දෙකට බෙදෙනවා මේ කැපිලයිස් කරන ගන්න එක්ස්පෙන්ස් එකට යන ගන්න කරන ඒ දෙක දෙකට ගන්න එක තමා තින් දෙකට කරලා අපි ෆයිනන්ශල් පොසිෂන් එකට දාන ඇතුර අර 1 මිලියන් ලෝන් එක සහ ඔතනර 43,500ක් කියලා කැපිටලයිස් කරන්න අපපු දෙක අපි පෙන්න්නවා ෆයිනන්ශල් පොසිෂන් එකේ ඊට පස්සේ ඉන්කම් ස්ටේට්මන්ට් එකට 25,000 විතරක් දානවා බොරවින් කොස්ට් නැත්නම් ලෝන් ඉන්ට්‍රස්ට් කියලා. ඕ එතකොට මේ 43,500 මේ අරකට එකතු කල්ලා මේ PPE වලට දානනේ අන්න ප්‍රොපටි පාන්ටවලට ප්‍රොපටි පාන්ට කියන කොමත් PP වලට එකතු කරලා දානවා. එච්චරයි ඒ ගාන තියෙන. ඒ ගාන නම් හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තව විනාඩි 3යි තියෙන්නේ. අපි ඊළඟ ගාන අනිත් එකෙන් බලමු. හරණ එහෙම ප්‍රශ්න නැද්ද? දැන් ඒකත් කරන්න පුළුවන්ද? හරි එතකන් ගාන කියවගමු. දෙවැනි ගාන එතකොට තියෙන්නේ ස්පෙසිෆික් බොරොවින්ග්ස් නෙමෙයි. ඒක තියෙන්නේ ජෙනරල් බොරොවින්ග්ස්. හරි ගාන පොඩ්ඩක් කියව ගන්න. ගානේ උත්තර ඉස්සර ටික තියෙනවා. අපි එක්සාම්පල් 2 එකට නම් ජෙනරල් බොරොවින්ග්ස් තියෙන නිසා අපි කැපිටලයිසේෂන් රේට් එකක් හදාගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි කැපිටලයිසේෂන් කරන්න ඕන ප්‍රමාණය හොයාගන්නේ.